මේ ලෝකය හදන්න පුළුවන් ලෝකයක් නෙමේ. ලෝකයේ අර්ථයම කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයයි. කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය හදන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ නෑ පිංගතුනි. ඒ නිසා මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය උපයෝගී කරගෙන ඔබ නොකැඩෙන උතුම් නිවන කරා යන්න, උතුම් සෝවාන් ඵලය කරා යන්න, දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය, ඊළඟට අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. පින්වතුනි, සම්මා දිට්ඨිය අර්ථයක් බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තාට කවුද කියන්නේ? මහා බ්‍රහ්මයා කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හඳුනන්නේ මහා බ්‍රහ්මයා හැටියට. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවා දෙස බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් තුලින්. මහා බ්‍රහ්ම ගුණයන්. පින්වතුනි, දරුවන් මෙතන ඉන්න සෑම කෙනෙක්ම දරුවෙක්. ලොකු වේවා පොඩු වේවා මධ්‍යම වේවා සෑම කෙනෙක්ම දරුවෙක්. පින්වතුනි, ඔබ නිසා ඔබේ අම්මා ඔබ මව් කුසට ආපු වෙලාවේ පින්වතුනි මොකද්ද මුලින්ම කළේ? පන්සලේ බෝධින්නාන්සේ ළඟට ගියේ. ගිහිලා බාරයක් වුණා. මොකද්ද බුදුරජාණන් වහන්සේට බාරයක් වෙනවා? මේ පිරිසිඳගත් දරුවා සුවසේ වැඩේවා, සුවසේ බිහි වේවා කියලා. පින්වතුනි, ඔබ වෙනුවෙන් ඒ බාරය කළේ ඔබේ අම්මා පමණයි. අම්මලා කෝටි ගාණක් ලෝකෙ හිටියත් වෙන කිසිම අම්මා කෙනෙක් ඔබ වෙනුවෙන් ඒ බාරය උනේ නෑ. ඒ අම්මගේ උත්තම බ්‍රහ්ම ගුණයන් නිසා ඔබ මේ ලෝකෙට බිහි වුණ වෙලාවේ ඔබේ අම්මගේ ලේ ටික කිරි වුණා. මේ ලෝකේ අම්මලා කෝටි ගාණක් හිටියත් ඔබ වෙනුවෙන් එකම අම්මා කෙනෙක්ගවත් ලේ කිරි උනේ නෑ. ඔබේ අම්මගේ ලේ ටික කිරි උනේ අම්මා සතු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම දේශනා කරනකොට රහතන් වහන්සේ මැරීමත් ආනන්තරීය පාප කර්මයක්, අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාප කර්මයක්. පින්වතුනි, අනාගාමී කෙනා මැරුවට ආනන්තරීය පාප කර්මයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගාමී උත්තමයාට වඩා ශ්‍රේෂ්ඨ තැනක ඔබේ අම්මා තාත්තා තියලා තියෙනවා රහත් ගුණයන් තියෙන තැන. ඇයි බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදෙට්ට මහා බ්‍රහ්මේ රහතන් වහන්සේ කෙනෙක් ගෙනල්ලා දීලා තියෙන්නේ? පින්වතුනි, මේ සම්මා දිට්ඨිය ඔබට මේ ජීවිතේ සම්මා සමාධිය අවශ්‍ය නම්, ඔබට මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය අවශ්‍ය නම් ඔබ මේ අර්ථයන් ජීවිතයට ගන්න ඕනේ. සෑම දරුවෙක්ම තමන්ගේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා හැටියට දකින්න ඕනේ. රහත් ගුණයන් තියෙන දෙපළක් හැටියට දකින්න ඕනේ. එතනයි තෙරුවන් කෙරෙහි සද්ධාව. බුදුරජාණන් වහන්සේට කීකරු දරුවෙක් කියන්නේ දරුවා. ඇයි බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදෙට්ට මහා බ්‍රහ්මේ රහතන් වහන්සේ නමක් ගෙනාවේ? පින්වතුනි, දරුවාගේ පින ශක්තිමත් කරන්න, අම්මා තාත්තාට කීකරු වෙලා, අම්මා තාත්තාට උපස්ථානය කරලා, අම්මා තාත්තා සතුටු කරලා මහා බ්‍රහ්මයා සතුටු කිරීමේ පින ලබන්න, රහතන් වහන්සේ සතුටු කිරීමේ පින ලබන්න. ඇයි? මේ සෑම දරුවෙක් පිටිපස්සම අකුසල් සංස්කාර තියෙනවා. හොඳින් තේරුම් ගන්න. සෑම දරුවෙක් පිටිපස්සම විපාක දෙන්න අකුසල් සංස්කාර තියෙනවා. ඒ අකුසල් සංස්කාර විපාකටේම නවත්තලා කුසලයේ තුල ශක්තිමත් කරනවා. මොකද දරුවාට අනාගතේ යන්න විශාල අභියෝගාත්මක ගමනක් තියෙනවා. එයා පාසල් අධ්‍යාපනය නිමා කළා උසස් අධ්‍යාපනයට යන්න ඕනේ. රැකී ආරක්ෂා ව්‍යාපාර කරන්න ඕනේ. ඒ විතරක් නෙමේ, මේ දරුවා අනාගතේ ගුණාත්මක මහා බ්‍රහ්මෙක් වෙන්නත් ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ ළමා ජීවිතේදී අකුසල් යටපත් කරලා කුසලයේ ශක්තිමත් කරනවා. කුසලයේ ශක්තිමත් කරනවා සම්මා දිට්ඨිය අර්ථයක්. ඔබට අම්මා තාත්තා තුලින් සම්මා සමාධියකට එන්න ඕනේ නම් අම්මා මහා බ්‍රහ්මයා හැටියට දකින්න, රහත් ගුණයන් තියෙන අම්මා හැටියට දකින්න. පින්වතුනි, ඔබට සමහර විට හිතෙන්න පුළුවන් අපේ අම්මා කොහොමද මහා බ්‍රහ්මෙක් වෙන්නේ? අපේ අම්මා කේන්ති ගන්නවා, අපේ අම්මා තාත්තත් එක්ක රණ්ඩු වෙනවා, අපේ තාත්තා රැට බීලා ගෙදර එනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඔබලාට ඒවා හිතන්න කියන්නේ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ. මම කිසිත් නොදත් ශ්‍රාවකයා කියන තැනට එන්න. අම්මා තාත්තා තුලින් ඔබට නරකක් වෙනවා නම් ඒක අම්මා තාත්තගේ වරදක් නෙමේ. දරුවෝ ඔබලා පෙර ජීවිතේ අම්මලා තාත්තලා හැටියට
කළා වූ වැරදි ඔබලාට විපාකෙට එනවා. දරුව හැටියට පෙර ජීවිතේ ඔබලා කළා වූ වැරදි විපාකෙට එනවා. එතකොට ඔබ අකමැති දේවල් අම්මා තාත්තා තුලින් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබේ අම්මා තාත්තා තුලින් දරුවෙක් අකමැති යමක් සිද්ධ වෙනවා නම් ඒ වරද අම්මා තාත්තට දෙන්න එපා. දරුවාගේම අතීත අකුසල් සංස්කාරයනුයේ විපාකෙට එන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. ඔබේ අම්මා තාත්තා තුල මොන වරදක් තිබ්බත් බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න. අම්මා තාත්තා මහා බ්‍රහ්මයා හැටියට දකින්න. රහත් ගුණයන් තියෙන දෙපළක් හැටියට දකින්න. ඒ වගේමයි අම්මා තාත්තා තුල මේ ගුණයන් තියෙන්න ඕනේ. මොකද්ද අම්මා තාත්තා තුල තියෙන රහත් ගුණය? දැන් ඔබ අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔබ ළඟේ රහත් ගුණය තියෙනවද? මොකද රහතන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණය? රහතන් වහන්සේ නිරතුරුව සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධ ඥාණයෙන් අවබෝධ කරලයි ජීවත් වෙන්නේ. උන්වහන්සේලා මේ මොහොතේ වැඩ සිටියත් ඊළඟ මොහොත කෙරෙහි විශ්වාසකින් නෙමෙයි වැඩ සිටින්නේ. අනිත්‍ය දැක්ම තුල පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල විශ්වාසයක් නැහැ, කැඩෙන බිඳෙන ලෝකයක්. එහෙනම් අම්මා තාත්තා තුල මේ රහත් ගුණයන් තියෙන්න ඕනේ කියන්නේ දෙමාපියන් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තුල දරුවන් දකින්න ඕනේ. මගේ දරුවා ඊයේ හොඳට හිටියා, හෙටත් හොඳට හිටී කියලා දකිනවා නම් එතන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නෑ, රහත් ගුණය නෑ. මගේ දරුවා ඊයේ හොඳ යාළුවා ඇසුරු කළා, හෙටත් ඒ යාළුවම ඇසුරු කළයි කියලා ඔබ විශ්වාසයෙන් ඉන්නවා නම් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ දකින්නේ නෑ. මගේ දරුවා අද වෙනකන් හොඳින් නිරෝගී, හැමදාමත් මගේ දරුවා නිරෝගී කියලා ඔබ හිතනවා නම් එතන රහත් ගුණය නෑ, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ දකින්නේ නෑ. ඔබ දක්ෂ විය යුතුයි ඔබේ දරුවා අද කොච්චර නිරෝගීව ජීවත් වුණත් සියලු සංස්කාරය අනිත්‍යයි. හෙට දරුවා රෝගී වෙන්න පුළුවන්. ඒ නිසා මම අද දරුවා පිනට යොමු කරන්න ඕනේ. මම අද දරුවා සීලයට යොමු කරන්න ඕනේ, මෛත්‍රියට යොමු කරන්න ඕනේ. අන්න අම්මා තාත්තගේ රහත් ගුණයන්. අද මගේ දරුවා ගෙදරින් එළියට ගිහිල්ලා රෑ 7ට ආවේ. ප්‍රශ්නයක් නැහැ, හෙටත් ගිය දෙන් ඊයේත් ආවනේ. රහත් ගුණය නෑ. උදට තේරුම් ගන්න. අම්මා තාත්තාගේ රහත් ගුණය කියන්නේ අම්මා තාත්තා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තුල දරුවා දෙස බැලිය යුතුයි. ඊයේ දරුවා ගිහිල්ලා රෑ 7ට ගෙදර ආපු බව ඇත්ත. නමුත් හෙට රෑ 7ට එනවා කියන කාරණේදී ඔබ දෙපාරක් හිතන්න ඕනේ. එතන අම්මා තාත්තාගේ රහත් ගුණයක් සියලු සංස්කාරය අනිත්‍යයි. හැමදාම දරුවා රෑ 7ට එනවා කියලා ගිහිල්ලා අවසානයේ දරුවා නොයන ගමන් ගිය දරුවෝ කොච්චර සමාජෙ ඉන්නවද? ඇයි? දෙමාපියන් තුලේ රහත් ගුණය නැහැ. ඒ නිසා ඔබලා ඒ ගුණයන් ඇති කරගන්න.